හරියන්නේ නැහැ මට තේරෙන්නේ. පොඩ්ඩක් එනර්ජි එක ගන්න. මොකක් හරි තියෙන එකක් තිබුණා හරි හරිද? With my past experience, I'm telling you, digital marketing is a good field for you. There are like lot of opportunities for you in SEO, content marketing, campaign management, client servicing, graphic designing, video editing. So don't get scared. Get into digital marketing. It's a good opportunity for you, good field for you. So be open and go out in the world. Trust your ability and embrace challenges as opportunities to grow and continuous learning. Stay curious and keep learning. This will help you stay relevant and open your door in your career. So let's continue to break barriers and build careers that inspire the next generation of girls to dream big and achieve even bigger. මගේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන data analysis and statistics පැත්තෙන් නිසා මේ campaign manager job role එකෙත් data analysis part එකක් තියෙන නිසා මම කැමතියි මේ job role එකට. My best motivation to keep going is knowing I am working in my favorite field, digital marketing. What keeps me going even when things get tough is my focus on academic growth, personal development and my mental peace. I work hard every day to improve myself, not just for the success, but for the satisfaction of knowing I am better than I was yesterday. career life එකට වගේම මගේ life එකේ මගේ ලොකුම ආදර්ශය තමයි මගේ අම්මා. මගේ අම්මා job එකක් කරන ගමන් ගෙදර වැඩ අතකොට මම මගේ මල්ලිගේ සහ තාත්තගේ හැමදේමත් බැලන්ස් කරන ගමන් අයායාගේ ජොබ් එකත් හොඳටම කරන කෙනෙක්. එතකොට මම හිතනවා මගේ ජීවිතේට මගේ කැරියර් ලයිෆ් එකට වගේම මගේ ලයිෆ් එකටත් මට ලොකුම ආදර්ශ ගන්න පුළුවන් ළඟම ඉන්න සහ මම හොඳටම දන්න කෙනා මගේ අම්මා කියලා. ඒ නිසා මමත් මගේ අම්මගෙන් ආදර්ශ අරගෙන මගේ ඇකඩමික් ලයිෆ් එක මම ස්ටඩිස් කරන ගමන් තමයි කම්පැනි එකේ ජොබ් එකට ජොයින් වුනේ. එතකොට ඒ දේවල් මගේ ජොබ් එකේ තියෙන මගේ රෙස්පොන්සිබිලිටිස් එක්ක මම ඒ දේවල් බැලන්ස් කරන්න ලොකුම ආදර්ශ ගන්න මගේ අම්මගෙන්. මම දැනට මීස් කම්පැනි එකේ SEO ඩෙවලොපර් කෙනෙක් විදිහට තමයි වර්ක් කරන්නේ. ඒ වගේම මම යුනිවර්සිටි එකේ බැචලර්ස් ඩිග්‍රී එක ෆලෝ කරනවා 4th year undergraduate කෙනෙක් විදිහට. ඒ වගේම මමගේ personal life එක මම දැනට බෝඩින් වෙලා ඉන්න ගමන් තමයි වර්ක් කරන්න සහ මගේ ස්ටඩීස් කරගෙන යන්නේ. ගර්ල්ස්ලට දෙන්න තියෙන ආදර්ශය තමයි අපිට ජීවිතේ එක එක කාලවලදී එක එක කඩේම් තියෙනවා. ඒ වගේ කඩීම් වලදී බය වෙන්නේ නැතුව මුලින් ස්ටාර්ට් එකක් ගන්න. ඒක තමයි මට දෙන්න තියෙන ආදර්ශය. ගර්ල් කෙනෙක් විදියට මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ග්‍රැෆික් ඩිසයින් ඒ වගේම ඇනිමේටිං ඒ දෙකම බැලන්ස් එක කරගෙන යනවා. ගොඩක් ළමයි හිතනවා ග්‍රැෆික් ඩිසයින් ෆීල්ඩ් එක බොයිස්ලට විතරක් තියෙන එකක් කියලා. නට මම හිතනවා ග්‍රැෆික් ඩිසයින් කියන්නේ ගර්ල්ස්ලටත් කරන්න පුළුවන් පොසිෂන් එකක් කියලා. මොකද ක්‍රියේටිව් තින්කින් ඒ වගේමයි ආටිස්ටික් දේවල් ගර්ල්ස්ලා අතර තියෙනවා. සෝ මම කියන්නේ ග්‍රැෆික් ඩිසයින් ඒ වගේ කියන්නේ අනිත් අය යන්න හිතන්න නැති පැතිවලටත් ගර්ල්ස්ලට ජොයින් වෙන්න කියලා. I'm proud to the girl who know her work. I am positive. I'm happy. I feel blessed and happy. I am happy about myself. I am proud of myself. Empower women and you empower the world. Equality is not a favor, it's a right. Together, let's create a future where every woman can dream, live and succeed without limits. Happy Women's Day.